කොහොමද ඔයාලට ඉතින් අද පුංචි වීඩියෝ කරගෙන ඇවිල්ලා තියෙනවා WordPress පාවිච්චි කරන අයට. ඉතින් මේක ඇත්තටම මම පාවිච්චි කරන පුංචි කෝඩ් එකක් මේක ගැන පුංචි එක්ස්ප්ලেইন එකක් කරන්න කියලා හිතුණා. ඉතින් ඒකත් එක්ක තමයි මේ වීඩියෝ එක මේ විදිහට ක්‍රියේට් කරන්නේ. ඉතින් අපි බලමු මේක මොකක්ද කියලා වැඩි විස්තර කතා කරන්නේ නැතුව ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් එකක මෙනුස් කිහිපයක් හදනවා. විශේෂයෙන් මේන් මෙනු එක කැටගරි පේජ් එකකට අදාළ මෙනු එකක් වෙන්න පුළුවන්, සෙකන්ඩරි මෙනු එකක් වෙන්න පුළුවන්, විශේෂයෙන් ප්‍රයිවසි පොලිසි වගේ දේවල් ඇඩ් කරන්න. ඉතින් මෙන්න මේ මෙනුස් අපි එකින් එක හදන්න ගියාම සාමාන්‍යයෙන් ගොඩක් කරදරයි. ඉතින් ඒකට මම පුංචි කෝඩ් එකක් ලියලා පාවිච්චි කරනවා සෑහෙන කාලයක ඉඳන්. ඉතින් ඒ ගැන පුංචි එක්ස්ප්ලেইন එකක් දෙන්න තමයි මේ විදිහට අරන් ආවේ. ඉතින් මේ වෙනකොටත් මම ප්ලගින් ලයිබ්‍රරි එකට WordPress ප්ලගින් ලයිබ්‍රරි එකට ප්ලගින්ස් මේ වෙනකොට අප්ලෝඩ් කරගෙන යනවා. හැමෝටම මේවා පාවිච්චි කරන්න පුළුවන් ඒ හරහා. දැනට ප්ලගින් එකක් අප්ලෝඩ් වෙලා තියෙනවා. මේ වෙනකොට තව පෙන්ඩින් එක ප්ලගින් එකක් තියෙනවා. ඉතින් මේ ප්ලගින් එකෙන් ප්ලගින් එකට එකින් එක තමයි අපිට දාන්න වෙන්නේ. ඉතින් ඒකත් එක්ක සැලකිය යුතු කාලයක් යනකොට මේ ප්ලගින්ස් ටික ඔක්කොම ඔයාලට WordPress ප්ලගින් ලයිබ්‍රරි එකේ බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර කතා කරන්න කලින් අපි බලමු මේක මොකක්ද කියලා. ඉතින් මෙන්න මෙතන එන්න WooCommerce වල ප්‍රොඩක්ට් වලට මම යනවා කැටගරිස් වලට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කැටගරි පේජ් එකට ආවට පස්සේ මෙතන සාමාන්‍යයෙන් කැටගරි 49ක් තියෙනවා. ඒ කියන්නේ items 49ක් තියෙනවා. මේ ඔක්කොම අපි මෙනු එකට වෙන වෙනම ඇඩ් කරන්න ගියාම සැලකිය යුතු කාලයක් යනවා. මොකද මේ ඔක්කොම select all කරලා ඇඩ් කරත් සාමාන්‍යයෙන් අපි මෙන්න මේ sub categories එහෙම sub menu විදියට හදා ගන්න ඕනේ. ඉතින් මේවත් එක්ක සැලකිය යුතු වෙලාවක් යනවා. ඉතින් තප්පරයක්වත් යන්නේ නැතුව මෙන්න මේ ටික just create කරගන්න පුළුවන් option එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මම මේ වෙනකොට WP code snippet එකට මේ විදිහට කෝඩ් එකක් දාගෙන තියෙනවා. මම මේ කෝඩ් එක දැන් දාගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි කෝඩ් එක අපි ලියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කෝඩ් එක තමයි මේ විදිහට වැඩ කරන්නේ. මේ කෝඩ් එක අවශ්‍ය තැනදී පාවිච්චි කරලා ඊට පස්සේ සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න පුළුවන්. මම යනවා මෙතන appearance වලට. appearance වල මෙතන තියෙනවා Lexiata menus කියලා. ඉතින් මෙන්න මේ menu එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට dashboard එකට අපිව අරන් එනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් main menu එක, WooCommerce menu එක, ඒ වගේම secondary menu එකක් එක්කම block categories වලට menu එකක් අපි මෙතන create කරන්න දාලා තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ විදිහට menus මෙතන create කරලා තියෙනවද කියලා. ඒකට මම මෙතන appearance වල menus වලට යනවා. මේ විදිහට appearance menus ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම menu එකක් මෙතන නැහැ. සම්පූර්ණයෙන් empty තියෙන්නේ. ඊට පස්සේ මම ආපහු පරණ page එකට මේ විදිහට back වෙනවා. back වුණාට පස්සේ අපි මෙතනින් මුලින්ම create main menu එක උඩින් click කරමු. හරි. just මේක create වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ආයි අවශ්‍ය වෙනවා WooCommerce menu එකක්. ඉතින් මම මෙන්න මෙතන WooCommerce product menu කියන එක උඩිනුත් මේ විදිහට click කරගන්නවා. මොකද මම මේ වෙලාවේ හදන්නේ කම්පියුටර් ෂොප් එකකට අදාළම වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකට අදාළ මෙනු දෙක මේ විදිහට තප්පර කිහිපයක් ඇතුළත කරගන්න විදිහ තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. හරි. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් main menu auto කියලා මේ විදිහට අපේ මෙනු එක ක්‍රියේට් වෙලා තියෙනවා. දැන් තියෙන්නේ අපිට මේක අවශ්‍ය පරිදි අවශ්‍ය විදිහට අවශ්‍ය තැන් වලට දාගන්න විතරයි. ඉතින් ඊට පස්සේ අපිට මේක මේ විදිහට සේව් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන auto කියන නමත් අපිට අවශ්‍ය නම් අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒකත් අයින් කළා මම මේ විදිහට සේව් කරගන්නවා. ඊට පස්සේ අපි ගිහින් බලමු product category auto කියලා එකක් create වෙලා තියෙනවා. ඊට පස්සේ මේක අපි මේ විදිහට select කරගමු. select කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අර categories සහ sub categories ටික මෙන්න මේ විදිහට පිළිවෙලට add වෙලා තියෙනවා. ඔක්කොම ටික වගේ add වෙලා තියෙනවා කිසිම issue එකක් නැතුව. ඉතින් අපිටත් පුළුවන් ඊට පස්සේ මේකේ මේ auto කියන කැල්ල අයින් කරලා මේක මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා ටික හදාගෙන අපිට මෙතනින් save menu දෙන්න. ඉතින් තප්පරයක් ඇතුළත මෙන්න මේ විදිහට තමයි menus create කරගන්නේ WordPress එකේ. ඉතින් මේ වගේ plugins වල videos වගේම තවත් extension පාවිච්චි කරන ඒවා තියෙනවා, tools පාවිච්චි කරන ඒවා තියෙනවා. මේ හැම එකකම වීඩියෝ එකක් ඉස්සරහට ඔයාලට අපේ Facebook page එකේ හරි එහෙම නැත්නම් YouTube channel එකෙන් හරි එහෙම නැත්නම් TikTok එකෙන් හරි බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.